describing graphs. I have already taught you and you have already learned how to describe graphs. From the lesson describing graphs, I have taught you about how to describe tables, graph විස්තර කරන පාඩමේදී මම ඔයාලට මුලින්ම ඉගෙනුවා tables වගු කියන ඒවා විස්තර කරන්න හැටි. After that, how to describe bar charts or bar graphs. අර ස්තම්භ ප්‍රස්ථාර කියන ඒවා විස්තර කරන්න හැටිත් ඉගෙනුවා. Then I taught you and you learned about describing pie charts of වෘත්ත ප්‍රස්ථාර කියන ඒවා විස්තර කරන්න හැටි ඔයා ඉගෙන ගත්තා. We have already done almost all the questions which were given to us from O-Level 2013 to O-Level 2024. Although the exam was held in 2025 in the month of March, that paper was due in the year 2024. විභාගය පැවැත්වේ 2025 මාර්තු වුණාට ඒක નિયમિત වෙලා තියුනේ 2024 ඩිසෙම්බර් වලට. කොහොම වුණත් අපි 2024 වෙනකම් මේ වෙනකොට describing tables, describing bar graphs, describing pie charts ඔය වර්ග ටිකම 2024 වෙනකම්ම සියල්ල A to Z මුල සිට අග දක්වා ආට උගන්වලා ඉවරයි. ඉගෙනගෙන ඉවරයි. දැන් ආට confidence කියන එක තියෙනවා. ලොකු විශ්වාසයක් තියෙන්න ඕන ස්කූල් ටර්ම් ටෙස්ට් එකේ ආට ලැබුණු මාක්ස් වල තියෙන නැති නේ වෙනසක්. graph එකට pie chart එකට වෙන්න පුළුවන්, bar graph එකට වෙන්න පුළුවන්, table එකට වෙන්න පුළුවන්. ඔයාට මේ වෙනකොට 9 out of 10, 8 out of 10, 10 out of 10, 10න් 8ක්, 10න් 9ක්, 10න් 10ම ගන්න විශ්වාසය ඇති කරලා හමාරයි. හරි. දරුවෝ මේ තාක් ඉතිහාසයේ O-Level ඉතිහාසයේ ඇවිල්ලා නැති විදිහේ ප්‍රස්ථාරයක් මේ පාරේ එන්න පුළුවන්. බය කරන්න කියනව නෙවෙයි. එන්න පුළුවන්. අපි හැමදේටම සැදී පැහැදී ගියොත් තමයි අපිට විශ්වාසය තව තවත් අහරු කරගෙන ගන්න පුළුවන්, පරිම ලකුණු ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ එක්සෑම් එක ලං වෙත්ම මං හිතාගත්ත තවත් එක වර්ගයක් තාම ඇවිල්ලා නැති කොළඹ නම් සමහර ඉස්කෝල වලට මේක ඇවිල්ලා තිබුණා රොයල් වගේ ටර්ම් ටෙස්ට් එකට කලින් අවුරුද්දක. නමුත් ඔයාලට O-Level exam එකට කාටවත් මේක මෙතෙක් ලැබිලා නැහැ. නමුත් අපි එයින් එකක් හෝ දෙකක් ඉගෙනගෙන ගියාම අපිට වාසියක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ Venn diagrams ඔයගොල්ලෝ කුලක කියලා ඉගෙන ගත්තේ maths වලදී. එතකොට මේ Venn diagram නැත්නම් set diagrams කියලා මේකට කියනවා. Venn diagram, set diagram කියන එක මෙන්න මේ විදිහේ ABC කියලා මම දැනට නම් කරලා තියෙනවා. ඔයාලට අන්තිමටම ඩිසෙම්බර් වලට ටියුට්ස් දෙකක් ලැබිලා ඇති. එකක් තමයි formation of questions. ප්‍රශ්න සැකසීමක් කියන නිබන්ධනය. ඊට අමතරව තව ටියුට් දෙකක් ලැබිලා ඇති. ඒකේ තියෙන්නේ තනිකරම second paper එකේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ අන්තිම ප්‍රශ්නය. last question. That means question number 16. 16 වෙනි ප්‍රශ්නේ හැමදාමත් ඔයාලට එන්නේ එසේ එකක් එනවා. ස්පීච් එකක් ලියන්න එනවා. ස්ටෝරි එකක් ලියන්න එනවා. ආටිකල් එකක් ලියන්න එනවා. එහෙමත් නැත්නම් ඩයලොග් එකක් ලියන්න එනවා. හැබැයි ඔය සාකච්ඡා කරපු මාතෘකා පහෙන් මොනවා හරි හතරක් තමයි එන්නේ. නමුත් මම ඒ ටියුට් එකේ මාතෘකා පහටම ඔයාලව ලෑස්ති කරලා තියෙනවා. ඔයාලට පාඩම් කරනකොට තේරෙවි. අන්නේ how to write successful essays, how to write a successful and creative article. ඔන්න ඔය වගේ දීපු ටියුට් එකයි formation of questions කියන ටියුට් එකටයි අමතරව ඔයාට ලැබිලා ඇති A4 කොලයක්. A4 පැති දෙක තියෙන සාමාන්‍ය කොලයක් ඇති. ඒකේ ඔයාට අනිවාර්යයෙන්ම ලැබිලා ඇති ඔය Venn diagrams නැත්නම් set diagram තියෙන ප්‍රශ්න දෙකක්. හරිනේ? අන්නේ ටියුට් එක මේ වෙලාවේ ඔයාලට ගන්න වෙනවා. වැඩේ පටන් ගන්න කලින්. ඕකේ. මම එකයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ ඒක A to Z මුල සිට අග දක්වා දැනෙන්න කියලා දෙන්නම්. කලබල නැතුව හොඳට අහන් ඉඳලා වැඩේ කරගන්න. මොකද මොනවා හරි හේතුවක් නිසා ඔය ප්‍රශ්නේ මේ පාර ස්කූල් ටර්ම් ටෙස්ට් එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් O-Level exam එකට ආවොත් ඔයාලට ගොඩ දා ගන්න නම් අනිවාර්යයෙන්ම you must have the knowledge. අනිවාර්යයෙන්ම දැනුම තිබිය යුතුමයි ඔයගේ කරන්නේ කොහොමද කියලා.
ඒක නිසා අපි බලය ජවය ශක්තිය අරගෙන වැඩේ හරියට කරගම්මු. මම ෆස්ට් එක ඩිස්ක්‍රයිබ් කරලා දෙන්නම්. සෙකන්ඩ් එක ඕගොල්ලෝ හිමිහිට ලියලා හුරු වෙන්න. හරි. එහෙමනම් ඔය ඔයාලට ලැබුණු කොලේ දැන් අතට අරන් ඇතිනේ. ඕකේ. ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි number 11 කියලා වැදිලා තියෙන එකක් ඇති. ඒක number 11 කියන එකේ එක ඉලක්කමක් කපන්න එක කරගන්න එක. එතන යට තියෙන page number 2 කියන එක page number 1 කරගන්න. I'm sorry for the mistake. second page එකේ අවුලක් නැහැ. second page එකේ question number 2 වැදිලා තියෙනවා. හැබැයි page number එක 1 2 කරගන්න. එතකොට මම මුලින් mistakes ටික හදලා ඉන්නම්. දැන් ඔයාලා number 11 කියලා තිබුණ එක number 1 කරගත්තනේ. අන්න ඒකේ මෙන්න මෙහෙම තියෙනවා. Study the following diagram, Venn diagram නැත්නම් set diagram carefully. Describe it using the given information. This is a survey which was done on the favorite කියන එක තනියෙන් කපලා favorite කියන එක තනියෙන් කපලා අන්න එතෙන් දෙකතු කරගන්න popular කියන word එක. popular favorite කියන එක කැපුවා popular කියන word එක දැම්මා. එතකොට එන්නේ this is a survey which was done on the popular television programs of the students in grade 8. වගුව හරි ඒ ටික හරි තා පොඩ්ඩකින් මම විස්තර කරන්න පටන් ගන්නවා. ඔහොම ඊළඟ පිටුව හරවන්නකෝ. ඒකේ වගුවේ වම් පැත්තේ තියෙනවා left side එකේ තියෙනවා television programs කියලා. ඒක තනියෙන් කපලා එතෙන්ට novels කියලා දාගන්න. novels නවකතා. හරි. දැන් අපි එහෙනම් page 1 වලට ගිහිල්ලා කොහොමද Venn diagram එකක් set diagram එකක් describe කරන්න කියලා A to Z මුල සිට අග දක්වා ඉගෙන ගමු. Are you ready? Yes. Let's get started. වැඩේ පටන් ගමු. ඕන මම ප්‍රශ්න තෝරනවා. Start the following set diagram or Venn diagram. Study කියන්නේ අධ්‍යයනය කරන්න. The following කියන්නේ පහත. Set diagram or Venn diagram carefully ප්‍රවේශමෙන් describe it using the කියලා දෙකක් තියෙනවා එකක් කපා ගන්න. Describe it using the given information. This is a survey. ඔන්න ඔය ටිකම අන්ඩර්ලයින් කරගන්න ඕන හොඳයි. මොකද ඔය ටික අපිට පළවෙනි ඡේදය ලියනකොට ඔය ටිකම බොහෝ විට ආපහු ලියන්න ඕන වෙයි. ඒක නිසා ඒක අන්ඩර්ලයින් කරන්න දැනට පෑනෙන් විභාගෙදී පැන්සලෙන්. This is a survey which was done on the favorite television programs. Favorite couple of popular දාන්න කිව්වා. This is a survey which was done on the popular television programs of the students in grade 8. Use about 100 words. You may use or භාවිතා කරන්න අවසරය තියෙනවා the following words පහත වචන in the description විස්තරේ. Majority නෙවෙයි majority 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 බහුතරය. Minority සුළුතරය minority සුළුතරය. Many ගොඩක් a few ටිකක් some කියන එකටත් වඩා පොඩ්ඩක් හරි අඩුයි a few ටිකක් more than වඩා වැඩි less than වඩා අඩු more than වඩා වැඩි less than වඩා අඩු equal එක හා සමාන පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර ළමයි ෆිසිකල් ක්ලාස් එකේදී මගෙන් අහලා ඉවලා තියෙනවා මෙන්න මෙහෙම සර් ඔයි දීලා තියෙන මේ වචන පාවිච්චි කරන්නේ කියලා තියෙන වචන ඔක්කොම අපි පාවිච්චි කළ යුතුද නැහැ. ඔතන දීලම තියෙන ප්‍රශ්නේ you must use කියලා නෙවෙයිනේ දීලා තියෙන must use හරි should use හරි කියලා තිබුණොත් ඔක්කොම වගේ පාවිච්චි කරන්න ඕන. එහෙම නැහැ. ඔයාට ওই backup එකක්, support එකක්, help එකක් උදව්වක් දෙන්නේ ඔයාට පුළුවන් වචන පාවිච්චි නොකරම ඉන්න එපා. අඩුම ගාන වචන දෙකක් හරි තුනක් හරි දීපේවයින් පාවිච්චි කරන්න. ඔය ඔක්කොම පාවිච්චි කරන්න ඕන කියලා නීතියක් නැහැ. හරිනේ? ඔන්න ඒකේ හිතේ සැකයක් මොනවා හරි තිබුණා නම් ඒකත් දුරු කරා. එහෙමනම් අර වෙනදා විස්තර කරපු විදියම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා සමහර තැන්වලදී compulsory word එකක්, mandatory word එකක්, අනිවාර්යයෙන්ම add කළ යුතු word එකක් තියෙනවා මේ වගේ වෙයිදී only කියන වචනේ ඒක අපි ලියනකොට ඉගෙන ගමු. එහෙනම් last වෙන්න මම විස්තර කරනවා. circle A, circle B, circle C. S, B සහ C කියලා රවුන්ඩ් තුනක් තියෙනවා. මම වගුව කියවන ගමන් එකත් බලා ගන්න ඕගොල්ලෝ. ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්ස් කියන්නේ රූපවාහිනී වැඩසටහන්. number of students කියන්නේ ළමයි ප්‍රමාණය.
circle A එකෙන් පෙන්වන්නේ cartoons. cartoons. ඒකට කැමති ළමයි ඉන්නවා 12 දෙනෙක්. circle B එකෙන් පෙන්වනවා teledramas, ටෙලිනාට්‍ය 8 students ළමයි 8 දෙනෙක් ඉන්නවා. news වලට කැමති ළමයි ඉන්නවා 7 දෙනෙක්. A and B, A සහ B ඒ කියන්නේ cartoons and teledramas වලට කැමති ළමයි ඉන්නවා 7 දෙනෙක්. B and C teledramas and news වලට කැමති ළමයි ඉන්නවා 3 දෙනෙක්. A and C කියන්නේ cartoons and news වලට කැමති ළමයි ඉන්නවා 4 දෙනෙක්. A, B, C, that means the students, those who like all three programs. වැඩසටහන් තුනටම කැමති ළමයි ඉන්නවා 6 දෙනෙක්. එහෙමනම් අපි වෙනද වගේම ආරම්භය ගමු. ඔයාලා ආරම්භය ගන්න අමතකයි නම් මෙන්න මෙහෙම පටන් ගමු. the above පටන් ගන්න. මදක් මැදින් පටන් ගන්න using the indent. මම කියලා තියෙනවනේ මේ අතේ ඇඟිලි දෙකේ ප්‍රමාණය ගන්න ඡේදේ පටන් ගන්නකොට. the above Venn diagram ඔයාට ඕනනම් set diagram කියලා ඇලේරක් ගහලා හරි වරහන් ඇතුලේ දාන්න පුළුවන්. නැත්නම් මුලින් set diagram කියලා දාලා වරහන් ඇතුලේ Venn diagram කියලා දාන්න පුළුවන්. That doesn't matter. දෙකෙන් එකක් යෙදුවත් ඇති. The above Venn diagram නැත්නම් set diagram shows shows a survey. මං කියවනේ ඔයාලට underline කරගන්න අපිට පළවෙනි ඡේදය ලියනකොට උදව් වෙයි කියලා. අන්න ඒ ටික එකතු කරන්න. The above Venn diagram shows a survey which was done on the popular television programs of the students in grade 8. The above Venn diagram shows a survey which was done on the favorite television programs of the students in grade 8. Full stop. අපිට ඔතෙන්ට දාන්න පුළුවන් මෙන්න මෙහෙම. ළමයි කැමති වැඩසටහන් වර්ග තුනකට same paragraph ඒ ඡේදෙමයි. full stop තියන්න. The students like 3. ඔය කැමති නම් නම්බර් එක දාන්න නැත්නම් THREE 3 කියන එක in words වචන වලින් ලියන්න. The students like 3 types 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 of programs. program ලියනකොට ළමයි වර්ග දෙකක් ලියනවා. මෙන්න පළවෙනි program, මෙන්න දෙවනි program. ඇත්තටම මේ පළවෙනි program කියන්නේ British English එංගලන්ත විදියට ලියනවා නම් program ඔහොමයි. ඊට පස්සේ American විදියට US American English විදියට ලියනකොට මතක තියාගන්න ලියන්නේ මෙහෙමයි. නමුත් ලංකාවේ අපි පාවිච්චි කරන්නේ American English නෙවෙයි British English. ඒක නිසා මේකට හුරු වෙන්න එපා, මේකට ඇබ්බැහි වෙන්න එපා. මේක වැරදි කියලා මතක තියාගන්න. අපි ලියන්න ඕන PROGRAMME. අනිත් එක මේක ශබ්ද කරන්නේ program කියලා නෙවෙයි program කියලා. අපි ඉන්නේ program වල. ඒක නිසා the students like ළමයි කැමති 3 types of programs. වැඩසටහන් වර්ග තුනකට. And එතෙන් තමයි. And එනම් they are THEY they are කියන්නේ නම් කමා එක දාලා ලස්සනට වැඩසටහන් තුන ලියන්න. cartoons first letter එක capital වෙනවා නම් හොඳයි. ඒක highlight වෙන්න ඕන නිසා. cartoons, teledramas and news. Cartoons, teledramas and news. Full stop. That is the end of the first paragraph. පළවෙනි ඡේදය උතනින් ඉවරයි. You know how to start the second paragraph. ආදන්නෝ දෙවෙනි ඡේදය පටන් ගන්න ඕන කොහොමද කියලා. first paragraph එක පටන් ගන්නකොට I told you to use the indent. මදක් මැද කියන එක use කරන්න කිව්වා. පළවෙනි ඡේදය පටන් ගත්ත කෙලින්ම දෙවෙනි ඡේදය පටන් ගන්න. අවධානය 100%ක් තියාගත්තොත් මේක හරියට කොට දැම්ම කියන්නේ ඊළඟ එක ගේමක් නෑ වගේ භාෂාවෙන් කිව්වොත්. Right. Let's get started.
අපි දැන් circle A එක A කියන රවුම circle B එක B කියන රවුම circle C C කියන රවුම ගැන පොඩි විස්තරයක් ලස්සනට මෙහෙම ලියමු. පටන් ගන්න. circle A second paragraph කියලා කිව්වා. circle A ලියනකොට මෙහෙම ලියමු. circle A නියෝජනය කරනවා represents. circle A represents cartoons. comma I circle B කියලා ලියන්න ඕනේ. මෙහෙම ලියන්න. B represents ම ගන්න එපා. තව වචනයක් තියෙනවා. B indicates. B වලින් නියෝජනය කරනවා. B indicates. teledramas and circle C depicts, represents, indicates, depicts. All are same. ඔක්කොම එකයි. depicts news full stop තියන්න. same paragraph ඒ ඡේදෙමයි. දැන් අපි බලමු කාටුන් බලන ළමයි ප්‍රමාණය කොච්චරද, නිවුස් බලන ළමයි ප්‍රමාණය කොච්චරද, ඊට අමතරව ටෙලිඩ්‍රාමාස් බලන ළමයි ප්‍රමාණය කොච්චරද කියලා. full stop. එහෙමනම් වැඩේ පටන් ගමු. 12 students වාක්‍යයක මුල ඉලක්කම දාන්න එපා. කොහොමවත් ගොඩක් ළමයින්ට 12 බෑ. 12 ලියනකොට ලියන්නේ towel කියලා. This is not 12, this is towel. 12 students watch. WATCH. 12 students watch only cartoons. Cartoon පමණක්. only කියන වචනේ නැති වුණොත් ලකුණු බලන් ඉදිද්දිම කැපෙයි. 12 students watch only cartoons. 12 students watch only cartoons. while ඒත් එක්කම WHILE while 8 students දැන් ඉලක්කම දාන්න. 8 students like to watch. 8 students like to watch only teledramas. ටෙලිනාට්‍ය පමණක්. only teledramas and 7 students are interested in watching. 7 students are interested in watching. Interested නෙවෙයි. interested. Are interested in watching only news. දැන් අපි කාටුන් පමණක් නරඹන ළමයි ප්‍රමාණය ගැන කිව්වා. ටෙලිඩ්‍රාමාස් පමණක් නරඹන ළමයි ගාන ගැන කිව්වා. ඊට පස්සේ නිවුස් පමණක්. අපිට ඕනනම් ඔතනින් පස්සේ අර ඔය වැඩසටහන් දෙක බලන ඔක්කොම දාන්න නැතුව මොකද වචන 100 සීමා කරන්නත් එපයි. ඒක නිසා එහෙම දාන්න පුළුවන්. නම් ෆස්ට් එක නිසා very first ඉස්සෙල්ලම කරන නිසා මම සම්පූර්ණ වගුවම දෙනවා. same paragraph ඒ ඡේදෙමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ දාන්න මෙහෙම 5 students ඉලක්කමෙන් පටන් ගන්න එපා. FIVE 5 students watch only only cartoons and teledramas. 5 students watch only cartoons and teledramas. ළමයි 5 දෙනෙක් කාටුන් සහ ටෙලිනාට්‍ය පමණක් නරඹනවා. and 3 students like to watch. 3 students like to watch only teledramas and news.
only teledramas and news. Only teledramas and news. දරුවා monotonous ඒකාකාරී වෙන්න දෙන්න එපා. පොඩි වෙනසක් කරමු. එක දිගට ලියාගෙන යන්න නැතුව මේ වචන දාමු. Besides ඊට අමතරව besides ඊට අමතරව besides ඊට අමතරව for students have a fancy to watch. මතකද ඔය වචනේ ගන්නවා? have a fancy to watch කියන්නේ like to watch කියන එකම තමයි. have a fancy to watch, 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 have a fancy to watch. Only cartoons and news. Only cartoons and news. Only cartoons and news. Only cartoons and news. Full stop. දැන් වැඩසටහන් තුනම නරඹන කට්ටිය ඉන්නෝ ළමයි 6 දෙනෙක්. අපි ඒකත් ඔය ඡේදෙටම දාමු. Full stop. 6 students, S-I-X-6, S capital. 6 students like to watch. 6 students like to watch all 3 programs. All 3 programs. 6 students ළමයි 6 දෙනෙක් like to watch කියන්නේ බලන්න ආසයි නරඹන්න ආසයි all 3 programs වැඩසටහන් තුන් වර්ගයේම. Full stop. That is the end of the second paragraph. Now I am going to use some of the above words. උඩ රූපසටහනින් උඩ වගුවට උඩින් දීලා තියෙන වචන වලින් කිහිපයක් මම දැන් පාවිච්චි කරවන්න හදන්නේ. third paragraph එක පටන් ගමු. මං කිව්වක majority නෙවෙයි majority. Let's get started. වැඩේ පටන් ගමු තුන්වෙනි ඡේදය. The majority of students like to watch cartoons and the minority of students majority bahutharaya minority sulutaraya majority bahutharaya minority sulutaraya the minority of students are interested in watching කලින් පිටු හරව බලලා ලියන වැඩක් නැහැ. අවුරුදු ගානක පේපර් සාකච්ඡා කරලා ටර්ම් ටෙස්ට් එකට පවාව කරලා පන්තියේ තිබුණු ෆිසිකල් ක්ලාස් එකටත් එන්නේ නැතිනේ බහුතරේ ටෙස්ට් ලියනකොට ඒවයිදි පවා ලියලා හැමදේම හුරු කරලා ඉවරයි. අන්තිම මොහොතේ පෙර පිටු බල ආපස්සට බල නම් ලියන්නේ ඉගෙන ගත්ත දෙයක් නෑ. ගෙදර ලොකු පොතක් ඇත ඒක කිසිත් මතක නැත. මට කරන්න දෙයක් නැත. sorry. එතකොට the majority of students like to watch cartoons and the minority of students are interested in watching the news. A few students are interested in watching all 3 programs. A few students are interested in watching all 3 programs. A few students. Some කියන්නේ ටිකක්. A few කියන්නේ ටිකක්. Some වලට වඩා පොඩ්ඩක් අඩුයි. A few කිව්වහම. A few වලට වඩා පොඩ්ඩක් some වැඩි. A few A capital. A few students like to watch නැත්නම් are interested in watching, have a fancy to watch all 3 programs. Last paragraph. You know how to start. I have taught you several ways. උගන්වලා තියෙනවා ක්‍රම කීපයක්. In conclusion කියලා පටන් ගන්න පුළුවන්. According to the above Venn diagram කියලා පටන් ගන්නත් පුළුවන්. නැත්නම් when we consider the above Venn diagram, set diagram කැමති ඕනම විදියකට ඔයාලට ලේසි ක්‍රමයකට පටන් ගන්න. මම ඔක ලියවනම් මම පටන් ගන්නේ මෙහෙමයි. When we consider the above Venn diagram, when we consider the above set diagram, come on. When we consider the above set diagram, when we consider the above Venn diagram, come on. We can say that
We can say that. We can say that. We can say that. Cartoons are the, cartoons are the, cartoons are the, cartoons are the, cartoons are the most popular, most popular. Cartoon තමයි ජනප්‍රියතම. Cartoons are the most popular. ඔයා කැමති වෙන ඕනම විදියකට ඉවර කරගන්න. කිසි ගැටලුවක් නැහැ. Cartoons are the most popular among the grade 8 students. Cartoons are the most popular among කියන්නේ අතර among the grade 8 students. Cartoons are the most popular among the grade 8 students. දරුවෝ ඔයාලා ඊළඟ පිටුවේ තියෙන novels Harry Potter තියෙනවා, Oliver Twist තියෙනවා, Tintin තියෙනවා. ඔය වගේමයි මම figures ඉලක්කම් වෙනස් කරන්න කියන අර numbers ටිකම figures ටිකම දුන්නා, ඉලක්කම් ටිකම දුන්නා. ඔයා කලින් එක study කරලා rough work sheet එකක් වේ කටුවැඩ කොලයක් අරගෙන ඒකේ ලියලා දෙතුන් පාරක් කියවලා හරිම උත්තරය ආවහම මේකේ ලිව්වනම් perfect. හරියටම හරි. එහෙම නැත්නම් useless effort, පළක් නැති, පළ රහිත උත්සාහයක් වේවි. Wish you all the very best. එහෙනම් ජයෙන් ජය වේවා. ඊටු එක හැඩට ලියා ගමු. එතකොටයි වැඩේ quality වෙන්නේ.